ඔන්න එකෝමත් එක කාලෙක ලස්සන කැලෑවක දක්ෂ වඳුරෙක් සහ සුහද කිඹුලෙක් ගංග අසල අසාමාන්‍ය මිත්‍රත්වයක් ආරම්භ කළා. කිඹුලාගේ බිරිඳ ඔවුන්ගේ මිත්‍රත්වයට ඊර්ෂියා කළ අතර දිනක් වඳුරාගේ හදවත මායා බැලතියයි සිතා වඳුරාගේ හදවත ලබා දින ලෙස කිඹුලාගෙන් ඉල්ලා සිටියා. කිඹුලා වඳුරාට රසවත් භෝජන සංග්‍රහයක් පිරිනැමීමට මෙන් මවා පාමින් වඳුරාට ගඟින් නෙතර තම නිවසට පැමිණෙන ලෙස ආරාධනා කළා. ඔවුන් ගැඹුරු ගඟ තරණය කරන විට කිඹුලා තම බිරිඳගේ සැලැස්ම පිළිබඳ සත්‍ය වඳුරාට හෙළි කළා. කපටි වඳුරා තමාගේ හදවත ගසේ දමා ආබව මවා පාමින් තමා ආපසු ගෙන යන ලෙස කිඹුලාගෙන් ඉල්ලා සිටියා. ඔවුන් ගංගිවුරට ළඟා වූ වහාම වඳුරා තම බේරීම ගැන සිනාසෙමින් කෙලින්ම ගස් අතරට පැන ආරක්ෂා විය. එතැන් සිට වඳුරා ගස්මුදුන්වල සතුටින් වාසය කළ අතර කල්පනාකාරී බුද්ධියෙන් සහ සංසුන්ව සිටීමෙන් ඕනෑම අනතුරක් ජයගත හැකි බව සැමට සිහිපත් කළේය.